උදේ නැගිටිනකොට හොඳටම ස්නෝ කරලා. මම ජැකට් එක ගත්තේ නෑ එන්න. අයියෝ මේ බලන්න මගේ ක්‍රේප් එකට වෙලා තියෙන දේ. හෙලෝ good morning ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එකෙන් මම හිතුවා මගේ වීකෙන්ඩ් එක කොහොමද ගෙවෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. උදේ නැගිටිනකොට හොඳටම ස්නෝ කරලා. අද වැඩ ටික කරගන්න බැරි වෙයි වගේ මට හිතෙන්නේ. හෙලෝ අද සන්ඩේ එළිය හොඳටම හිම වැටෙනවා. අද තමයි ෆස්ට් ස්නෝෆෝල් එක මේ සීසන් එකට. ඔක්කොම අද කරගන්න වැඩ ගොඩක් තියෙනවා. ඔක්කොම කරගන්න පුළුවන් වෙයි දන්නේ මේ ස්නෝ කරන නිසා. දැන් යනවා මම shopping mall එකට. මේ ඒක තියෙන්නේ මේ අපේ ගෙදර ළඟ ඉඳන් 2 කිලෝමීටර්ස් වගේ. අපේ ගෙදරට පේනවා ඒක. ඔයගොල්ලන්වත් එක්ක කරගෙන යන්නම්. අද මම මොනවද කරන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් ඉක්මනට ලෑස්තිලා එන්න. මම දැන් ලෑස්තිලා ආවා. හොඳටම ස්නෝ කරනවා. කාලෙකට පස්සේ වින්ටර් ජැකට් එක එළියට ගත්තා. හොඳටම ස්නෝ කරනවා. මේ මම දැන් යන්න ඕන තැන තියෙන්නේ මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය තමයි යන්න ඕන තැන තියෙන්නේ. අම්මෝ පාර පෙනෙයිද දන්නේ නැහැ. යන්න පුළුවන් විදියට. ගිහලා බලමු. මේ ගස් දැක්කම ක්‍රිස්මස් ෆීලිං එකක් එනවා. මාර ලස්සනයි. නේ ස්නෝ කරන වෙලාවට මේ මාර කාම් අර සද්දයක්වත් ඇහෙන්නේ නැහැ එළියේ. මේ එළියේ සද්දයක්වත් ඇහෙන්නේ හරිම මේ කාම් ෆීලිං එකක් එන්නේ. මාරම ලස්සනයි. අපි පොඩ්ඩක් එළියට ආවා ස්නෝ බලන්න. අම්මෝ හොඳටම සීතලයි. කාලෙකින්නේ මෙච්චර සීතල. මම දැන් shopping mall එක ළඟ ඉන්නේ. මෙයා මව දාලා මෙයා යනවා මෙයාගේ වැඩ වෙන වැඩ වගේක් තියෙනවා එයාට. මව දාලා යනවා. බයි. Bye. Now then what? බයි බයි. මෙතන සීතලයි. සීතලයි. මම ජැකට් එක ගත්තේ නෑ එන්න. කියමු. මන්ද මේ ඇවිල්ලා ඉන්නේ ස්ක්වෙයාර් 1 කියන shopping mall එකට. මම කලින් කිව්වා වගේ මේක තියෙන අපේ ගෙදර ළඟමයි. දැන් මම මේ ඉන්නේ සයිමන්ස් කියන shop එකේ. මේක කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක් මම දන්න විදියට. මේකේ ලස්සන දේවල් තියෙනවා. ඉතින් මම ගොඩක් ආසයි මේක shop කරන්න. දැන් මම ක්‍රිස්මස් එකට ඩෙකොරේෂන්ස් දාලා. මම මේ ෆීලිං එකට නම් මාරම ආසයි. ක්‍රිස්මස් තියෙන කාලෙට අර මේ shops වල ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාලා තියෙනකොට මාර කියුට් මේක ලස්සනයි. Wow, cute mugs එකක් හම්බුණා. මාර ලස්සනයි.
කළා. මං අද ආවේ වින්ටර් එකට ග්ලව්ස් තර්මල්ස් වගේ ඒ වගේ පොඩි පොඩි බඩු වගේක් තිබුණා ගන්න ඒ ටික ගන්න ආවේ. ඒ වුණාට මට ඒවා ගන්න බැරි වුණා. ඇත්තට මං ගත්තේ ඔෆිස් යන්න ඕනේ වෙන දේවල්. thank you. දැන් මම මේ බඩු ටිකත් අරගෙන යන ගමන් ආවා Sephora එකට. තව පොඩි බඩු වගේක් ගන්න තිබුණා. මගේ hair care products ටිකත් ඉවර වෙලා තිබුණා. ඉතින් මට ඒ ටිකත් ගන්න ඕන වෙලා තිබුණා. මං ළඟදී නම් කෙරස්ටාස් බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ගත්තා. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මගේ කොණ්ඩේ. දැන් මම පෙන්නන්නේ 8 hours magic serum එක. මේක මේ ඇත්තටම මාරම හොඳයි කොණ්ඩේට. ඔයගොල්ලෝ යූස් කරලා නැත්නම් යූස් කරලා බලන්න. හැබැයි මං හිතන්නේ ලංකාවේ නම් මේක ගන්න නැහැ. Sephora එකට ආවම මෙන්න මෙහෙම තමයි ආපහු යන්නේ. මේක ඒවා try කරලා ඇතුළට යද්දි එළියට එද්දි කළුවරයි. දැන් වෙලා කීයද? පීස ගන්නවා. 8යිද? නෑනේ 7යිනේ. මේකේ පැයක් පස්සට දානවා. අපි ආවා පීට්සා එකක් ගන්න. පොඩි දාලා දැන් බලන්න. දැන් මේ සින්දු ඉරවෙන ප්‍රවාහයක් දැක්කත් මේ සින්දු යනවා ඊළඟ පටන් ගත්තා. ඊළඟ යන්නේ. ඔව් මේ ෆේඩ් වෙලා යන්නේ. අපි ආවා පීසා එකක් ගන්න. පීසා ගත්තා. ස්නෝ මොකද කිරිය? ස්නෝ ප්ලෝ තමයි. ස්නෝ ප්ලෝ. දන්නේ. දැන් බඩුත් අරගෙන කේතරම් යනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ වීකෙන්ඩ් එක ගෙවුනේ මේ දවස් දෙක. දැන් ආයෙ හෙට ඉඳන් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් සතියේටම ඔෆිස් අඳින ඇඳුම් ටික ලෑස්ති කරලා මූවි එකක් බලන්න යන්නේ. මූවි එක බලලා අදට vlog එක ඉවර කරනවා එහෙනම්. ඊළඟ vlog එකකින් හම්බෙමු.